වෙන්නපුව වයිකාල ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික විශේෂ ශරීරගත වීමකින් පුද්ගලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. පසුගිය 6 වෙනිදා පෙරවරුවේ මෙම මරණ පිළිබඳ තොරතුරු මුලින්ම වාර්තා වී තිබුණේ වෙන්නපුව වයිකාල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ලයින් කාමරයක් තුලින්. එහිදී මියගොස් සිටි අනුරාධපුර පොතානේගම පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු සහ ඩයගම පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හඳුනාගෙන උනා. පොලිසිය මෙම මරණ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන අතරතුර ඊට නුදුරු නිවසක තනිව වාසය කළ 53 හැවිරිදි පුද්ගලයෙකුද මියගොස් සිටියේදී සොයාගනු ලැබුවා. ඥාති සහෝදරයෙකු විසින් ඔහුට ආහාර රැගෙන ගිය අවස්ථාවකදී නිවස තුල නිරුවතින් වැතිර සිටි දේහය දැක ගැනීමට ලැබ තිබෙනවා. මෙම සිද්ධියට සමගාමීව අසාධ්‍ය තත්වෙන් මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ තවත් තිදෙනෙකුද මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කළා. රෝහලේදී මියගිය පිරිස අතර පැල්මඩුල්ලේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු, මාකොළ පදිංචි කාර්යවසම් හේවගේ යන 56 හැවිරිදි පුද්ගලයෙක් සහ අනන්‍යතාවය තහවුරු කර නොගත් අයෙකුද වනවා. මීට අමතරව රෝග ලක්ෂණ පෙන්නුම් කළ තවත් තිදෙනෙකු මීගොම මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද පැවසෙනවා. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මියගිය කම්කරු සේවකයන් පසුගිය කාලය පුරාම අධික ලෙස මත්පැන් පානීයට යොමුව සිටි බවත් ඇතැම් දිනවල සේවයට පවා නොපැමිණි බවත් කර්මාන්ත ශාලා හිමිකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන්ගේ රෝගී තත්ත්වයන් වෙනුවෙන් පසුගිය 5 වෙනිදා පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටද හිමිකරු කටයුතු කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 60 හැවිරිදි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය මීට පෙරද කසි පූජාවරම සම්බන්ධයෙන් අත්හිට වූ සිරදඬුවම් ලබා ඇති තැනැත්තියක් වුවද අධිකරණ නියෝග නොතකමින් දිගින් දිගටම මෙම ජාවාරම සිදු කර තිබෙනවා. තොග වශයෙන් ගෙන එන කසිප්පු පැකට් කර ඊෂි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීම ඇය විසින් සිදු කර ඇති බවත් තමන් සිදු කරන්නේ අලෙවි කිරීම පමණක් බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා. වෙන්නපුව සහ දංකොටුව ප්‍රදේශ දිගු කලක සිට නීති විරෝධී මත්පැන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර කර්මාන්ත ශාලා සේවකයන් අඩු මුදලට මත්පැන් ලබා ගැනීමේ අරමුණින් මෙවැනි තැන් වෙත ඇදී යාම සුලභ දසුණක්. පොලිසිය කොතෙකුත් වැටලීම් සිදු කළද ජාවාරම් කරුවන් විවිධ උපක්‍රම භාවිතා කරමින් නීතියෙන් රිංගා යෑමට කටයුතු කරන බව හලාවත කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා මහතා පෙන්වා දෙනවා. 5 දෙනෙකු මේ යාම සිද්ධිය සම්බන්ධයෙන් තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙන අතර අදාළ සැකකාර කාන්තාවගේ ප්‍රකාශ මත කසිප්පු නිෂ්පාදකයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි. මරණවලට අදාළ ස්ථානීය පරීක්ෂණ මාරවිල මහේස්ත්‍රාත් දිනිඳු සමරසිංහ මහතා විසින් සිදු කළ අතර දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේදී පැවැත්වීමට නියෝග කර තිබෙනවා. වෙන්නපුව සහකාර පොලිස් අධිකාරී අසේල පුල්වංශ මහතා සහ වෙන්නපුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලින හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.